හපුආරච්චි HD YouTube නාලිකාවට සාදරයෙන් පිළිගනිමු. සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක එකතු වෙන්න අමතක කරන්න එපා. පිනෝකියෝ තාත්තව බේරගන්න මුහුදේ විශාල මාළු වගේ බඩ ඇතුළට පැන ගිය පුංචි ලී රුකඩ ළමයා මේ අමුතු කතාව ඔබ අහලා තියෙනවද? එකමත් එක කාලෙක ඉතාලියේ ජීවත් වූ ජෙපෙටෝ මහත්තයා කියලා දුක්පත් නමුත් හිත හොඳ වඩුවෙක් හිටියා. ඔහු හැමතිස්සෙම හිතුවා මටත් පුතෙක් හිටියනම් කියලා. දිනක් ඔහුට අමුතු ලී කැබැල්ලක් හම්බ වුණා. ජෙපෙටෝ ඒකෙන් පුංචි රුකඩ ළමෙක් හදලා ඔහුට පිනෝකියෝ කියලා නම දුන්නා. රුකඩ ළමයාව සම්පූර්ණ වුණාම අමුතු දෙයක් වුණා. මැජික් එකක් වගේ. ඒක හෙල්ලෙන්න පටන් ගත්තා. ජෙපෙටෝ පුදුම වුණා. එදා රාත්‍රියේ දේවතාවියක් ජෙපෙටෝගේ ගෙදරට ආවා. ඇය පිනෝකියෝට පණ දීලා මෙහෙම කිව්වා. ඔයා හොඳ සත්‍යවාදී කීකරු ළමෙක් වුණොත් කවදා හරි ඔයාට ඇත්තම පිරිමි ළමෙක් වෙන්න පුළුවන්. ජෙපෙටෝ මහත්තයා මේ පිනෝකියෝව පාසලකට ඇතුණත් කළා. තමන්ගේ කබායේ පවා විකුණලා පිනෝකියෝට පාසල් පොත් අරන් දුන්නා ඔහුට ඉගෙන ගන්න කියලා. නමුත් පිනෝකියෝට තවම බුද්ධිය ටිකක් අඩුයි. පාසල් යන ගමනේ ඔහු නරක මිනිස්සු දෙන්නෙක් හමු වෙලා ඔහුව රවටා ගත්තා. ඔවුන් කිව්වා ඔයාගේ සල්ලි වගා කෙරුවොත් ගස් වෙලා තවත් සල්ලි ලැබෙයි කියලා. පිනෝකියෝ ඒක විශ්වාස කළා. අන්තිමේ ඔහුගේ සල්ලි ඔහුට නැති වුණා. පසුව දේවතාවිය පිනෝකියෝව හමු වෙලා ඇහුවා. ඔයාට මොකද වුනේ? පිනෝකියෝ බය වෙලා බොරුවක් කිව්වා. ඒ මොහොතේම ඔහුගේ නාසය දිග වෙන්න පටන් ගත්තා. ඔහු බොරුව කියන හැම වෙලාවකම නාසය තව දිග වුණා. පිනෝකියෝට Taman වැරදි කියලා තේරුණා. ඔහු ඇත්ත කියලා සමාව ඉල්ලුවා. දේවතාවිය ඔහුට අවවාද කරලා නාසය නැවත සාමාන්‍ය කළා. කාලය ගත වෙද්දී පිනෝකියෝ නැවතත් නරක යාළුවොන් එක්ක ගියා. ඔවුන් විනෝද දූපත කියන තැනකට ගියා. එතන ළමීන්ට පාසල් නැහැ, වැඩ නැහැ, සෙල්ලම් විතරයි. මුලින් ඒක ලස්සනයි වගේ හිතුණා. නමුත් එතන ඉක්මනින් භයානක දෙයක් වුණා. එතන හිටපු කීකරු නැති ළමයි බූරුවෙක් වෙලා. පිනෝකියෝ ටික ටික බූරුවෙක් වෙන්න පටන් ගත්තා. ඔහු බය වෙලා එතනින් පැනලා ගියා. ඒ අතර ජෙපෙටෝ මහත්තයා තම පුතා සොයා මුහුදෙක ගියා. විශාල මාළුවෙක් ඔහුව ගිල්ලා. පිනෝකියෝ මේ ගැන දැනගෙන බය නැතුව මුහුදට පැනලා තම තාත්තව හොයන්න ගියා. අන්තිමේ ඔහුත් එම විශාල මසුවේ බඩ ඇතුළට ඇතුළු වුණා. මාළුව ඇතුලේ ජෙපෙටෝ එයාගේ තාත්තා හිටියා. පිනෝකියෝ තම තාත්තව බේරා ගන්න එළියට ගන්න බුද්ධියෙන් ක්‍රමයක් හොයාගත්තා. මේ පිනෝකියෝ සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තිබුණා. එයා තාත්තට ආදරෙන් උදව් කළා, කීකරු වුණා, මහන්සි වෙලා වැඩ කළා. දේවතාවිය මේ හැමදේම බලලා සතුටු වුණා. ඔවුන් දෙන්නම ආරක්ෂිතව ගෙදර ආවා. එදා රාත්‍රියේ දේවතාවිය ආපහු ආවා. පිනෝකියෝ, ඔයා දැන් ඇත්තටම හොඳ ළමෙක්. ඈ කිව්වා. ඒ මොහොතේම මැජික් එකක් වෙලා පිනෝකියෝ ලී ළමෙක් නව ඇත්තම පිරිමි ළමෙක් බවට පත් වුණා. ජෙපෙටෝ මහත්තයාට සතුටු කඳුළු වැටුණා. ඔවුන් දෙන්නම සතුටින් ජීවත් වුණා. එක කාලෙක ගිම්හාන කාලෙක හිටියා දගකාර විනෝදෙන් ඉන්න තනකොළ පෙත්තෙක්. එයා කවදාවත් අනාගතය ගැන හිතලා වැඩ කළේ නෑ. හැමදාම හිටියේ සින්දු කිය සතුටින්. ඒත් කූඹි ඔක්කොම එකට එකතු වෙලා කල්තියාම සිතල කාලෙට ලේස්ති වුණා. මේක දැකක තනකොළ පෙත්තා hina වුණා. ඊට පස්සේ කූඹින්ගෙන් ඇහුවා මොකද මේ කෑම ගොඩක් ගෙනියන්නේ? උත්සවයක්ද කියලා. කූඹි කිව්වා නෑ අපු සිතල කාලෙට ලෑස්ති වෙනවා කියලා. එවිට තනකොළ පෙත්ත ගොඩක් හයියෙන් hina වුණා. තනකොළ පෙත්ත කූඹින්ගෙන් ඇහුවා දැම්ම ලෑස්ති වෙන්නේයි. තව ගොඩක් කල් තියෙනවනේ ගිම්හන කාලේ සතුටින් ඉන්න කියලා. කූඹි මුකුත් නොකියා එයාලගේ වැඩ කරගෙන ගියා. කූඹි සිතල කාලෙට ලෑස්ති වුණා. තනකොළ පෙත්ත ලෑස්ති වුණේ නෑ. කාලය ගත වුණා. ගොඩක් සිතල ආවා. සිතල කාලේ කූඹි කෑම ඔක්කොම ළඟ තියෙන නිසා එළියට සීතලේ යන්නේ නැතුව උණුහුමට ඉන්න පුළුවන් වුණා. නමුත් තනකොළ පෙත්තට සීතලේ කෑම හොයන්න උනා. පසුව එයාට කූඹින්ව මතක් වුණා. එයාට ගිම්හාන කාලේ කෑම රැස් කළා නම් අද මට සීතලේ මෙහෙම මහන්සි වෙන්න ඕනේ නෑනේ කියලා හිතුවා. පසුව මේ තනකොළ පෙත්තා කූඹින්ගෙන් සමාවිල්ලා කූඹින්ගෙන් උදව් ඉල්ලුවා. කූඹින් සතුටින් අසරණ වුණ තනකොළ පෙත්තට උදව් කළා. ගිම්හාන කාලයේ සතුටු වුණත් ශීත කාලයට ලෑස්ති වෙන්නත් ඕන. ඔයාත් කූඹියෙක් වෙන්න තනකොළ පෙත්තෙක් නොවි. අහසින් ගිය ඉබ්බා. ඈත අතීතයේ
ගස් ගොඩක් තියෙන මල් පිපිලා සීතල සුළඟ හමන ලස්සන වනාන්තරයක විශාල වැවක් තිබුණා. ඒ වැව්ව අසල ඉබ්බෙක් ජීවත් වුණා. මේ ඉබ්බා ටිකක් වෙනස්. ඒක හැමදාම සිතන්නේ Tamanට නැති දේවල් ගැනයි. දවසින් දවස ඉබ්බා වැවින් ඉවතට එළියට ආවම අහසී පියාඹන පක්ෂීන් දිහා බලලා හිතුවා. මටත් මේ වනාන්තරය, ගංගා, කඳු, ගම්මාන හැමදේම අහසින් බලන්න පුළුවන් නම් කොච්චර ලස්සන වෙයිද? මටත් පියාඹන්න පුළුවන් නම් හොඳයි නේද? ඒත් ඉබ්බාට පියාඹන්න බැරි බව එයා හොඳින්ම දන්නවා. නමුත් ඒ ආශාව දවසින් දවස වැඩි වුණා. දවසක් උදේ වැව අසලට කොක්කු වෙන්නේ කාවා. ඔවුන් දෙන්නා ලොකු ගමනක් යන සූදානම් වෙලා හිටියා. ඉබ්බා ඒක දැකලා ගොඩාක් සතුටු වුණා. මේක තමයි මගේ අවස්ථාව කියලා ඉබ්බා හිතුවා. ඉබ්බා කොක්කුන්ට ළඟා වෙලා ආදිරින් කියලා සිටියා. මිතුරනි, ඔයාලා කොච්චර වාසනාවන්තද? ඔයාලට අහසින් යන්න පුළුවන්. මටත් ඔයාලා එක්ක එක දවසක්වත් ගමන් කරන්න පුළුවන් නම් මගේ ජීවිතේ ලොකු සතුටක් වෙයි. කොක්කු එකිනෙකා දිහා බලලා ටිකක් හිතුවා. අවසානයේ වුන් කිව්වා, "හරි, අපි උත්සාහ කරමු. නමුත් එකම කොන්දේසියක් තියෙනවා." ඔවුන් ලී පටියක් අරගෙන කිව්වා, "අපි දෙන්න මේ ලී පටියක් අපේ කටින් අල්ලගෙන පියාඹන්නම්. ඔයා මේක දත් වලින් තදින් අල්ලගෙන ඉන්න. ගමන පුරාම කතා කරන්න බෑ. කතා කළොත් විශාල අනතුරක් වෙයි." ඉබ්බා hina වෙලා කිව්වා, "අනේ, ඒක ලොකු දෙයක්ද? මට කතා නොකර ඉන්න පුරුවා." ඒ වගේම ඔවුන් තුන්දෙනාම අහසට නැගලා පියාඹන්න පටන් ගත්තා. ඉබ්බාට මේක අමුතු අත්දැකීමක්. පහලින් වැව්ව, ගස්, ගම්මාන, මිනිස්සු හැමදේම පොඩි පොඩි දේවල් වගේ පෙනුණා. මිනිස්සු අහස දිහා බලලා කෑ ගහන්න පටන් ගත්තා. "අර බලන්න, අහසින් යන ඉබ්බෙක්. අපි කිසිදා දැකලා නැති දෙයක්." මේ වචන අහලා ඉබ්බගේ හිත පුරා ආඩම්බරේ පිරුණා. "මං කොච්චර විශේෂද?" කියලා ඒක හිතුවා. ඒ ආඩම්බරයෙන්ම ඔවුන්ගේ උපදෙස් අමතක වුණා. ඉබ්බාට මිනිස්සුන්ට උත්තර දෙන්නේ ලොකු ආසාවක් ඇති වුණා. "ඔව්, ඒ මම තමයි. මං තමයි අහසින් යන්නේ." එතනම ඉබ්බගේ කට විවෘත වුණා. ලී පටිය අතහැරුණා. ඉබ්බා වේගයෙන් පහළට වැටුණා. බුම්! වාසනාවකට ඉබ්බා වැටුනේ වැව්වට. ඒ නිසා එයාගේ ජීවිතය බේරුණා. කොක්කු දුකෙන් ඒ දිහා බලලා තමන්ගේ ගමන දිගටම ගියා. වැව්ව තුල ඉබ්බා වෙනින් හෙමින් මතුවෙලා හිතුවා, "මං උපදෙස් අහලා ඉන්න තිබුණා. මගේ ආඩම්බරයත් කතා කරන්න තිබුණු ආසාවත් මට මේ අනතුර ගෙනාවා." නරියා සහ කේජු කෑල්ල. කපටි නරියා වචන කිහිපයකින් මේ කේජු කෑල්ල ගත්තේ කොහොමද? මේ දැනගන්න මේ වීඩියෝ එක ඉවර වෙනකල් බලන්න. එකමත් එක කාලෙක ගස්වලින් පිරුණු ලස්සන වනයක කපටි නරියෙක් ජීවත් වුණා. ඔහුගේ නම රතු. රතු හරිම බුද්ධිමත්. ඒත් කෑම හොයන්න මහන්සි වෙන්න ඔහුට එතරම් කැමැත්තක් තිබුණේ නැහැ. ඔහු හරිම කම්මැලි. ඒත් හරිම කපටි. එක දවසක් උදෑසනක රතු බොහෝම බඩගින්නෙන් වනයේ පුරා ඇවිදිමින් හිටියා. අද නම් හොඳ කෑමක් හොයාගන්නම ඕනේ. ඔහු කුස අල්ලාගෙන කියලා. ඔහු ගස් යට ගස් උඩ බලනවා. පාර දෙපසත් කෑම සොයනවා. නදිය අසලටත් ගියා. ඒත් කෑමක් හමුුනේ නැහැ. ඒ වෙලාවේ ඔහු අහසට බැලුවා. උසක් ගසක කපුටෙකු කෙනෙක් ඉඳගෙන හිටියා. මේ කපුටාගේ නම කලු. කලුගේ කටේ ලොකු කේජු කෑල්ලක් තිබුණා. රතුගේ ඇස් දිලිසුණා. ඒ කේජු කෑල්ල නම් හරිම රසපාටයි කියලා ඔහු හිතුවා. ගස ඉතා උස නිසා පැනලා ගන්න බැරි වුණා. රතු ටිකක් හිතලා බලලා කපටි සිනාවක් hina වුණා. "හරි, දැන් මගේ බුද්ධිය පාවිච්චි කරන වෙලාව." ඔහු කීවා. රතු ගස යටට ගොස් මෘදු හඬින් කතා කළා. "අහෝ, මේ වනයේ ලස්සනම දිලිසන මේ කපුටා කවුද කියලා මම හිතුවා. දැන් නම් මට තේරුණා මේ කලු." කලු පුදුම වෙලා ඔහු දිහා බලුවා. රතු තව දුරටත් කියලා මේ කපුටා ගැන වර්ණනා කළා.
ඔයාගේ පිහාටු කොච්චර දිලිසනවද? හරිම අලංකාරයි. ඒත් මම අහලා තියෙනවා ඔයාගේ සින්දු කියනවා නම් ඉතාමත් ලස්සනයි කියලා. කලුගේ හිත සතුටින් පිරුණා. ඇත්තටම මගේ සින්දු අහන්න කැමතිද? ඇත්තෙන්ම මට අද වාසනාවන්ත දවසක් වෙයි. රතු උත්තර දුන්නා. කලු ගී ගායනා කරන්න කට විවෘත කළා. කා ඒත් කට අරිනවත් සමග කේජු කෑල්ල බිම වැටුණා. රතු ඉක්මනින් එය අල්ලාගෙන ස්තුතියි ලස්සන කපුටා කියලා කේජු කෑල්ල කන්න පටන් ගත්තා. කලුට දැන් තේරුණා ඔහුව රැවටුණු බව. ඔහු නිහඬව සිතාගත්තා. ප්‍රශංසාවට රැවටෙන්නේ නැතුව කටයුතු කරන්න කලින් හිතන්න ඕනේ කියලා. ඊළඟ දවසක රතු නැවතත් ගස අසලට ආවා. අදත් ගීතයක් ගායනා කරනවද කියලා ඔහුගෙන් ඇහුවා. මේ වර කලු කේජු කෑල්ල කකුල යට තබාගෙන hina වුණා. මම දැන් ඉගෙනගෙන තියෙනවා. කපටි වචනවලට රැවටෙන්නේ නැහැ. කල්පනාවෙන් සහ බුද්ධියෙන් වැඩ කරන්න ඕනේ කියලා. රතුට ගොඩක් ලැජ්ජ හිතුණා. රතු ඊට පස්සේ ලැජ්ජාවෙන් බිම බලාගෙන එතනින් ගියා. අධික ප්‍රශංසාවට ඉක්මනින් විශ්වාස නොවන්න. හිතලා බුද්ධියෙන් තීරණ ගන්න. නරියා සහ මිදිවැල. එකමතක කලක වනාන්තරයේ තුල ජීවත් වූ නරියෙක් දිගටම ඇවිදිමින් හිටියා. ඔහුට බොහෝ වෙලාවකින් කෑමක් ලැබිලා තිබුණේ නැහැ. බඩගින්න නිසා ඔහුගේ ශක්තියත් ටික ටික අඩු වෙමින් තිබුණා. ඒ අතරතුර ඔහුගේ ඇස් උස්ගසක තිබුණු ලස්සන මිදිවැලක් වෙත යොමු වුණා. මිදිගෙඩි ඊටමත් ලොකුයි, පැහැදිලි, ඊටමත් රසවත් වගේ පෙනුණා. අද මට නියම කෑමක් ලැබෙයි කියලා නරියා සතුටින් සිතුවා. ඔහු මුලින්ම හිමින් පනිමින් මිදි ගන්න උත්සාහ කළා. නමුත් මිදි තවමත් ගන්න බැරි වුණා. දෙවනි වරට ඔහු තවත් උසින් පනින්න උත්සාහ කළා. දෙවනි වරට, හතරවෙනි වරට. නමුත් හැම වතාවකම ඔහුගේ අත මිදි ගෙඩිවලට ළඟා වීමට ගන්න බැරි වුණා. නරියා දැන් වෙහෙසටපත් වෙලා හුස්ම ගන්නත් අමාරුයි. ඒත් ඔහු අතහරියේ නැහැ. මේ වතාවේ නම් ගන්න මොවඩේ කියලා සිතාගෙන ඔහු තවත් වරක් Tamanda හැකි උපරිම ශක්තියෙන් පනින්න උත්සාහ කළා. ඒත් ඒ උත්සාහයත් අසාර්ථක වුණා. අවසානයේ නරියා බිමට බැහැලා ටික වෙලාවක් නිශ්ශබ්දව මිදිවැල දිහා බැලුවා. ඔහුගේ සිතේ අසාර්ථකත්වයත් ලැජ්ජාවත් එකටම එකතු වුණා. එතකොට ඔහු Tamanටම මෙහෙම කිව්වා. මේ මිදි කොහොමද ඇඹුල්ලෙති? ඒවා කෑවොත් මට හොඳ නැහැ. මම ඒවා නොකෑවත් කමක් නැහැ. එහෙම කියාගෙන නරියා හිස ඉහළට තබාගෙන එතනින් ගියා. නමුත් ඔහුගේ සිත ඇතුළත ඒ මිදි රසවත් බව ඔහු හොඳින්ම දන්නවා. ඔයාලා මේ කම්මැලි නරියා වගේ නොවි දෙයක් අසාර්ථක වුණාම නැවත උත්සාහ කරන්න. ඒ අතහැරින්න එපා. අලියා සහ කුඩා කුඹියා. එක් වනයේක ලොකු අලියෙක් ජීවත් වෙලා වුණා. ඔහු ඊටා ශක්තිමත්, ගොඩක් ලොකුයි, නමුත් ගොඩක් අහංකාරයි. කැලේ ඔක්කොම සත්තුන්ව එයා බය කරන් හිටියා. මොකද එයා අනිත් ඔක්කොම සත්තුන්ට වඩා ගොඩක් ලොකුයි. මේ අලියා දවසක් ඔක්කොම බය කරන් ඉද්දි දැක්ක කුඩා කුඹියෙක්. අලියා hina වෙලා කිව්වා, "ඔයා ඊටා කුඩයි. ඔයාට මොනාද කරන්න පුළුවන්?" කියලා. එයාට ගොඩක් විහිළු කරා. මේ කුඹියා ගණන්වත් ගත්තේ නෑ. මොකද එයා ගැන විශ්වාස කළා. කුඩා කුඹියා කිව්වා, "මම කුඩා වුණත් මටත් ශක්තිය තියෙනවා." දෙයා. අලියා සිනාසුණා. කුඩා කුඹියා අලියගේ හොඬවැල ඇතුළට ගිහින් කිචි කැව්වා. අලියට ඊටා වේදනාවක් වෙලා "අහෝ නවත්වන්න" කියලා කැගැහුවා. ඒ ඇහිලා කුඹියා හොඬවැලෙන් එළියට ආවා. අලියා ඒ වෙලාවේ තේරුම් ගත්තේ කුඩා කෙනෙක් වුණත් බලවත් විය හැක කියලා. චූටි රොබෝගේ ලොක්කු හදවත. රොබෝ කෙනෙක්ට හදවතක් තියෙනවා කියලා පුංචිවාලා විශ්වාස කරනවද? මේ කතාව අන්තිම වෙනකල් බලන්නකෝ. මේ රොබෝ කරන හොද වැඩේ මොකක්ද කියලා ඔයාලා කමෙන්ට් එකකින් කියන්න. එකමත් එක කාලෙක ලස්සන ගස් මල් සුවඳින් පිරුණු ලස්සන වනාන්තරයක චූටි රොබෝ කෙනෙක් ජීවත් වුණා. ඔහු සාමාන්‍ය රොබෝ කෙනෙක් නෙවෙයි. ඔහුට නිල් පාට ලස්සන ඇස් දෙකක් තිබුණා.
සහ ඔහුව යකඩ වලින් හදලා තිබ්බත් ඔහු ඊටමත් හොඳ කෙනෙක් වුණා. එයා ගොඩක් දේවල් හොද්දට හිතලා බලලා වැඩ කරන්න පුරුදු වෙලා හිටියා. ඔහු කාට හරි උදව් කළාම ඔහු ගොඩක් සතුටු වුණා. චූටි රොබෝ වනාන්තරයේ සත්තුන්ට උදව් කරන එකට ගොඩක් කැමති වුණා. කොළ වැටුනාම එකතු කරනවා, කුඩා සත්තුන්ට ගෙවල් හදලා දෙනවා, මල් වලට වතුර දානවා. එක උදෑසනක හිරුවෙලිය ලස්සනට පතිත වෙද්දී රොබෝට අමුතු හඬක් ඇහුණා. චි චි චි. ඒ කවුද? කියලා රොබෝ හෙමින්ම හඬ එන දිහාවට ගියා. බිම කුඩා කුරුල්ලෙක් ඉඳගෙන අඬමින් හිටියා. ඔහුගේ එක පියාපත තුවාල වෙලා තිබුණා. "ඔයාට මොකද උනේ?" කියලා රොබෝ ඇහුවා. "මම ඉහළ ගහකින් වැටුණා. දැම්මට පියා බන්න බැහැ." කියලා කුරුල්ල දුකින් කිව්වා. චූටි රොබෝගේ හදවත රෝස පාටින් දිලිසුණා. "බය වෙන්න එපා. අපි එකට උත්සාහ කරමු." රොබෝ මෘදු කොළ, ලස්සන මල් පෙටි එකතු කළා. ඔහු තමන්ගේ කුඩා උපකරණ පෙට්ටියත් ගෙනාවා. ඒ වයින් මෘදු පටියක් හදලා කුරුල්ලගේ පියාපත සනීප වෙන්න බැඳලා දුන්නා. "දැන් ටික දවසක් විවේක ගන්න" කියලා රොබෝ hina වෙමින් කිව්වා. දින ගණනාවක් රොබෝ කුරුල්ලාට ආහාර ගෙනාවා, වතුර ගෙනාවා, ගීත ගායනා කරලා මේ පුංචි කුරුල්ලව සතුටු කළා. වනාන්තරයේ තවත් සත්තුන්ටත් මේක දැනගන්න ලැබුණා. හාවා, අලි සහ කුරුල්ලෝ උදව් කරන්න ආවා. "මම අද උත්සාහ කරනවා" කියලා කුරුල්ලා ආසාවෙන් කිව්වා. ඔහු පියාපත් හිමින් දිග ඇරියා. එක වාරයක්, දෙවරක් මේ කුරුල්ලට පියා බන්න ටිකක් අමාරු වුණා. මොකද එයා ගොඩ කාලයක් පියාඹුවේ නැති නිසානේ. එතකොට මේ රොබෝ කුරුල්ලව අතින්ගෙන ඉහළට ඉස්සුවා. එවිට කුරුල්ල නැවට උත්සාහ කළා. ටික ටික ඉහළට ගියා. "මම පියා බනවා! මම පියා බනවා!" සියලු සත්තු සතුටින් කෑ ගැහුවා. චූටි රොබෝ hina වුණා. ඔහුගේ හදවත තවත් දිලිසුණා. කුරුල්ල ඉහළින් කියලා, "ඔයාට මට පියා බන්න උදව් කළා. ඔයාට ලොකුම හදවතක් තියෙනවා. ඔයාලා ඔක්කොටම ස්තුතියි." ඒ දවසෙන් පස්සේ වනාන්තරයේ හැමෝම දැනගත්තේ චූටි රොබෝ ලෝහයෙන් තැනුවත් ඔහුගේ හදවත තමයි වනාන්තරයේ උණුසුම්ම දේ කියලා. අලිබාබා සහ හොරු 40. කාන්තාරේ රහස් ගුහාව. හොරු 40ක්. එක මැජික් වචනයක් දුප්පත් ලී කපන්නෙක්ගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කළා. අලිබාබාගේ මේ අභිරහස් කතාව අහන්න සූදානම්ද? ඉස්සර කාලෙක උණුසුම් කාන්තාරයක අසල තිබුණා ලස්සන නගරයක්. ඒ නගරේ ජීවත් වුණ අලිබාබා කියන දුප්පත් ලී කපන්නෙක්. ඔහුගේ ජීවිතය සරලයි. නමුත් ඔහු හිතහොද කෙනෙක් වුණා. ඔහුගේ බිරිඳත් දරුවොත් සමග ඔහු සතුටින් ජීවත් වුණා. ඔවුන්ට සම්පත් ගොඩක් තිබුණේ නැහැ. අලිබාබාගේ වැඩිමහල් සහෝදරයා කාසිම්. කාසිම් ධනවත් වෙළඳෙක්. ඔහු විවාහ වෙලා තිබුණේ තවත් ධනවත් පවුලක කාන්තාවක් එක්ක. ඒ නිසා ඔහුට සල්ලි, ගබඩා, සේවකයෝ හැම දෙම තිබුණා. නමුත් කාසිම්ගේ හිත තුළ තිබුණේ ලෝභය සහ අහංකාරය. දවසක් අලිබාබා සාමාන්‍ය ලෙස වනයේට ගිහින් ලී කපමින් ඉන්නකොට දුරින් අශ්ව සද්දයක් ඇහුණා. ඔහු සැකයක් හිතිලා ඉක්මනින් සැඟවුණා. ටික වේලාවකින් අශ්වයන් පිට හොරු කණ්ඩායමක් ආවා. ඔවුන් ගණනින් 40ක්. ඔවුන්ගේ නායකයා දැඩි භයානක පෙනුමක් තිබුණා. ඔවුන් ලොකු ගල් පර්වතයක් ඉදිරියේ නතර වුණා. නායකයා ඉදිරියට ගිහින් උස්හණින් කිව්වා, "දොර ඇරේවා." එක මොහොතකින් ගල් දොර ඇරුණා. අලිබාබා පුදුම වුණා. හොරු ඇතුළට ගියා. ටික වෙලාවකට පස්සේ ඔවුන් ආපහු එළියට එවිත් නායකයා කිව්වා, "දොර වැහේවා." දොර ආපහු වැසුණා. හොරු පිටව ගියා. නමුත් ආයේ පිටතට ආව හොරු ඇතුළට ගෙනිච්ච මලු නැවත එළියට ගෙනාවේ නැති නිසා අලිබාබාට සැක හිතුණා. හොරු ගියාන් පස්සේ අලිබාබා හිතුවා, "මේක ඇතුළේ ටිකක් ගිහින් බලන්න ඕනි." ඔහු ගුහාවේ ඉදිරියට ගිහින් බියෙන් උස්හඩින් කිව්වා, "දොර ඇරේවා." දොර ඇත්තටම ඇරුණා. ඔහු ඇතුළට ගියාම ඇස් විශ්වාස කරන්න බැරි වුණා. ඇතුලේ රන් කාසි, රිදී, මැණික්, මිලාදික රිදී ගොඩක් තිබුණා. මේවා හොරු හොරකම් කරපු දේවල් වෙන්නටි කියලා ඔහු හිතුවා. අලිබාබා ලෝභය උනේ නැහැ. ඔහු තම පවුලට අවශ්‍ය තරම් රන් ටිකක් විතරක් ගෙනහගෙන ගෙදර ගියා. අලිබාබාගේ බිරිඳට රන් ගණන් කරන්න බැරි වුණා.
මොකද එයාලා එච්චර ගණන් කරන්න දන්නේ නැති නිසා. ඇය කාසිම්ගේ බිරිඳගෙන් තරාදියක් ඉල්ලා ගත්තා. නමුත් කාසිම්ගේ බිරිඳට සැක හිතුණා. ඇය තරාදිට යටින් ගම් තබලා ඒ ආපහු දුන්නා. අලිබාබාගේ බිරිඳත් අලිබාබත් කාසිවල බර බලලා අය තරාදිය ගිහින් කාසිම්ගේ බිරිඳට දුන්නා. රන් කාසියක් එළී තිබුණා. කාසිම් මේ ගැන දැනගත්තම ඔහුට කෝපයත් ලෝභකමත් ඇති වුණා. ඔයාට මේ සම්පත් කොහෙන්ද ලැබුණේ? ඔහු අලිබාබාව බිය කරමින් ඇහුවා. අවසානයේ අලිබාබා රහස කියන්න සිද්ධ වුණා. කාසිම් ඊළඟ දවසම ගුහාවට ගියා. ඔහු දොර ඇරේවා කියලා ඇතුළට ගියා. ඇතුලේ සම්පත් දැක්කම ඔහු පිස්සු වගේ රන් එකතු කරන්න පටන් ගත්තා. නමුත් එළියට එන්න වෙලාව ආවම ඔහුට මැජික් වචනේ අමතකයි. ඒ වෙලාවේ හොරු ආපහු ආවා. කාසිම් බේරින්න බැරි වුණා. අලිබාබා මේ ගැන දැනගත්තම ඔහු ඊටමත් දුකිත් වුණා. නමුත් ඔහුගේ නිවසේ හිටියේ ඊටමත් බුද්ධිමත් සේවිකාවක්, මෝර්ගියානා. හොරු අලිබාබාගේ අදුනගෙන ගෙදර සලකුණු කරලා තිබුණා. නමුත් මෝර්ගියානා ඒ දෙකලා ඒ වගේම සලකුණු වෙනත් ගෙවල් වලට දාලා හොරුන්ව නොමග යවුවා. පස්සේ නායකයා තෙල්බදුන් වල හොරු සංගවගෙන ගෙදරට ඇතුල් වෙන්න උත්සාහ කළා. නමුත් මෝර්ගියානා ඒකත් හඳුනාගත්තා. ඇය ධෛර්යයෙන් සහ බුද්ධියෙන් හොරුන්ගේ සැලස්ම බිඳ දැම්මා. අවසානයේ හොරු පරාජය වුණා. අලිබාබා සහ ඔහුගේ පවුල ආරක්ෂිත වුණා. ඔහු මෝර්ගියානාගේ බුද්ධියට සහ ධෛර්යයට ගොඩක් ගෞරව කළා. පසුව ඇය පවුලේම සමාජිකයක් වුණා. අලිබාබා සම්පත් සත්‍යව සහ නියමව භාවිතා කරමින් සතුටින් ජීවත් වුණා. මේ සම්පත් දුප්පත් මිනිස්සුන් අතරත් බෙදලා දුන්නා. ඔබ විශ්වාස කරනවාද බය කරන්න කැමති නැති භූතෙක් ඉන්න පුරවන් කියලා? මේ කැස්පර්ගේ කතාවයි. එකමතක කාලෙක මීදුමෙන් වැසුණු නිශ්ශබ්ද නගරයක කඳුමුදුනක් මත ඉතා පැරණි අඳුරු මන්දිරයක් තිබුණා. ගමේ මිනිස්සු එය භූත මන්දිරය කියලා හඳුන්වන්න පුරුදු වුණා. ජනෙල් කැඩිලා, වාතය හුළඟට විසිවෙන තිරරෙදි, රාත්‍රියට ඇසෙන අමුතු ශබ්ද. ඒ සියල්ලම ඒ ගේ ගැන බය ඇති කළා. නමුත් ඒ මන්දිරයේ සැගවුණු සත්‍ය කවුරුත් නොදැන සිටියා. එහි ජීවත් වූයේ හිත හොඳ කුඩා භූතයෙක්. ඔහුගේ නම කැස්පර්. කැස්පර් අනිත් භූතයන්ට වගේ මිනිස්සුන් බය කරලා විනෝද වෙන්න ඔහුට කැමැත්තක් තිබුණේ නැහැ. බූ කියලා කෑ ගහලා, බිය පතුරවා, දොරවල් බින්දලා ඒ හැම දෙයක්ම ඔහුට අමුතු, අසහනකාරී දෙයක් වගේ දැනුණා. අනිත් භූතයන් දිගු සෙවණැලි වගේ දිස්සුණා. ඔයාට ලැජ්ජාවක් නැද්ද? අපි භූතයෝ. අපේ කරන්නේ බය කරන එක. කැස්පර් ලැජ්ජාවෙන් බිම බලාගත්තා. මට මිතුරන් ඕනේ කියලා ඔහු කිව්වා. ඒ වචන ඇසූ විට මන්දිරය පුරා භයානක සිනා පැතිරුණා. රාත්‍රියට සඳේලිය මන්දිරය පුරා පැතිරෙනවා. දූලි පිරුණු නර්තන ශාලාවේ බිම දිදුලනවා. කැස්පර් කවුළුව අසල පියාදමින් ගමේ ළමයින් සෙල්ලම් කරන ආකාරය බලනවා. ඔවුන් සිනාසනවා, ඔවුන් එකට සෙල්ලම් කරනවා, ඔවුන් බය නැහැ. මමත් ඔවුන් අතර තියන්න පුණුවන්ද? ඔහු හෙමින් හිතනවා. නමුත් ඔහු පෙනී සිටින විට කවුරු හරි ඔහු දැක්කොත් බය වෙලා දුවනවා. එය ඔහුට දුක හිතුණා. එක් අලුත් සීතල දවසක මන්දිරයේ අසල ලොරියක් නතර වුණා. කවුරු හරි මෙතෙන්ට එනවා. කැස්පර් කුතුහලයෙන් බැලුවා. අලුත් පවුලක් එහි පදිංචි වුණා. ඒ අතර කුඩා ගැහැණු ළමෙක් හිටියා. ඇයගේ නම මාලි. මාලි බය නොවන ළමෙක්. ඇය මන්දිරය තුල ගමන් කරමින් hina වෙමින් කතා කළා. මෙතන කවුරුවරි ඉන්නවනම් මට ඔයව හම්බ වෙන්න ඕනි. කැස්පර් නතර වුණා. කිසිම මිනිසෙක් කවදාවත් ඒ වචන කියලා නැහැ. ඔහු සෙමින් ඇය ඉදිරියේ දිස්සුණා. මාලි ඔහු දිහා බලලා විනාඩියක් නිහනෝ හිටියා. කැස්පර් බලාගෙන හිටියා. දැන් ඇය කෑ ගහලා පලා යයි කියලා ඔහු හිතුවා. නමුත් ඇය සිනා වුණා. ඔයා ලස්සනයි, ඇය කිව්වා. කැස්පර් පුදුම වුණා. ඔයා බය නැද්ද? මට මිතුරෙක් වුණා නම් හරි. ඒ මොහොතේ කැස්පර්ගේ ලෝකය වෙනස් වුණා. ඒ දවසෙන් පස්සේ ඔවුන් දෙදෙනා වෙන් වෙලා හිටියේ නැහැ. මාලි කැස්පර්ට පොත් කියලා දුන්නා. කැස්පර් ඇයට මන්දිරේ සැගවුණු රහස් පෙන්වා දුන්නා. ඔවුන් නර්තන ශාලාවේ පියාදමින් නර්තනය කළා. ඔවුන් සීතල රාත්‍රියට කවුළු අසල ඉඳලා
තරු ගණන් කළා. කැස්පර්ට දැන් තනිකමක් නැහැ. නමුත් සතුට දිග කාලයක් නිශ්චලව නොසිටියා. ගමේ මිනිස්සුන්ට ආරංචි වුණා භූතයෙක් ඇත්තට මෙතන ඉන්නවා කියලා. ඔවුන් මන්දිරය විනාශ කරලා භූතයා පළවා හරින්න තීරණය කළා. මාලි බිය වුණා. ඔයාව තුවාල කරයිද? කැස්පර් නිහමනවින් hina වුණා. මම භූතයෙක්. මට තුවාල වෙන්න බෑ. ඒත් මම තනිකමට ආපහු යන්න බයයි. එදා රාත්‍රියේ ගමේ මිනිස්සු මන්දිරයට ඇතුල් වුණා. අනිත් භූතයන් බය කරලා පළවා හරින්න සූදානම් වුණා. නමුත් කැස්පර් වෙනස් පීරණයක් ගත්තා. ඔහු මිනිස්සුන් ඉදිරියට ගින් මෘදු හඬින් කිව්වා. මම ඔබට හානියක් කරන්නේ නැහැ. මට මේ ගේ රැකගන්න කැමතියි. මට මිතුරන් කරගන්න විතරයි ඕනේ. ඔහුගේ කටහඬ බියාකාර නොවේ. එය දුකෙන් පිරුණු එකක්. මාලි ඔහු අසල හිටියා. ඔහු හොඳයි. අය කෑ ගහලා කිව්වා. මිනිස්සු නතර වුණා. ඔවුන් කවදාවත් හිත හොඳ භූතයෙක් දැකලා තිබුණේ නැහැ. එදා රාත්‍රියෙන් පස්සේ මන්දිරය නැවත භූත මන්දිරය කියලා හඳුන්වලා නැහැ. එය කැස්පර්ගේ ගේ වුණා. ළමයින් කාලයත් සමග බය නැතුව එතනට ආවා. ඔවුන්ට අමුතු සිසිලක් දැනුණත් බයක් නොවේ. දැන් කැස්පර්ට මිතුරන් ගොඩක් හම්බ වුණා. ඔවුන් සතුටින් හිටියා. මායා ලෝකේ නා වීරයා. පෘථුවියට ළඟින් තිබුණු ග්‍රහලෝකයක අමුතු ලෝකයක් තිබුණා. ඒ ලෝකය මායා බලයෙන් පිරීලා තිබුණා. එහි කතා කරන සත්තු, දිලිසෙන ගස් සහ අහසේ පියාඹන මහා මකරු ජීවත් වුණා. එක දවසක ඒ ලෝකයට විශාල අනතුරක් ආවා. නපුරු මායාකාරයෙක් මේ ලෝකය අල්ලගන්න උත්සාහ කළා. ගස් වියලෙන්න පටන් ගත්තා. සත්තු බය වුණා. විශාල මකරු පවා සැග වුණා. ඒ වෙලාවේ පෘථුවියේ සිටි පුංචි ළමයෙක් අහම්බෙන් අමුතු දොරක් හරහා ඒ ලෝකයට ගියා. එහි මිනිස්සුන් ඔහුට සතුටින් කිව්වා, "ඔයා තමයි අපි බලාපොරොත්තු වූ වීරයා." ඒ පුංචි ළමයාට විශේෂ මායා කෑමක් සහ විශේෂ ඇඳුමක් ලැබුණා. ඒ ඇඳුම ඔහුට අහසේ පියාඹන්නත් පුරුවන් වුණා. ඔහුට මිතුරන් කිහිප දෙනෙක් හමු වුණා. කතා කරන සිංහයෙක්, බුද්ධිමත් පියාසර කරන පක්ෂියෙක්, හිත හොඳ මකරෙක්. ඔවුන් එකට එකතු වෙලා අඳුරු මායාකාරයාට ඉරහිව සටන් කළා. ඒ පුංචි ළමයා Tamanගේ මැජික් බලයත් විද්‍යාත්මක තාක්ෂණයත් එකට භාවිතා කළා. අවසානයේ ඔහු මකරාගේ උදව්වෙන් නපුරු මායාකාරයාව පරාජය කළා. එවිට ගස් නැවත හරිත වුණා, සත්තු සතුටින් නැවත ජීවත් වුණා. ලෝකය සුරක්ෂිත වුණා. "ඔයා අපේ සැබෑ වීරයා" කියලා හැමෝම කිව්වා. අවසානයේ මේ පුංචි වීරයා ආපහු පෘථුවියට ආවා. නමුත් ඔහුට හැමදාම මතකයේ තිබුණා මැජික්, මිතුරන් සහ ඔහු කළ වීරක්‍රියා. ලයික් කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක එකතු වෙන්න අමතක කරන්න එපා. තවත් ලස්සන කාටූන් එකකින් හමුවෙමු. සුබ දවසක්.